හිටියා සෙකන්ඩ් ඉයර් අයියා කෙනෙක් අරවින්ද කියලා. අරවින්ද දිසානායක. අනුරාධපුරේ තඹුත්තේ ගමින් තමයි ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ නම දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක. නඩු හබ ගැන වංචා දූෂණ ගැන ලෝක සාකච්ඡා යනවා. මේ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් මේ පැත්තට. හැබැයි කවදා හරි මේ පැත්තෙන් මේ පැත්තට කරන වැඩෙත් මේ පැත්තෙන් මේ පැත්තට කරන වැඩෙත් නතර නම් කරනවා. අද අපිට එක ආණ්ඩුවක් આવුත් මම දන්නව ගැන කරන විදිය. මම මට කියන්න. එක සැරයක් આવුත්. මේ එක മന്ത്രിවරයෙක් මට පිස්ස කියනවා. හැබැයි කෝටි දෙකක් ජනතාව ජනාධිපතිවරයාට පිස්ස කියනවා. ගේකාව කියන පිස්සකට බෝඩ්ඩක් ළඟ ඉන්නේ. වංචනිකයන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් අපරාධකරුවන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් නැති බව මා දන්නවා. ඒ වලට ඉරවසකලක් නැද්ද? මේ කිසිවෙක් සාන්තුවර නෙවෙයි. අපි මිනිස්සුන්ට ගහන ඕන තැනකට යනවා. මතක තබා ගන්න. දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බා. කරු කතානායකතුමනි මේකේ බලය තිබ්බා නම් මේ ඉස්සර අපේ දේ ගොඩක් අය හිරගෙදර. මම කතා කරන්නේ මේ විදිහට නැගිටලා වියරුවෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගහන්නේ? මේ අභිමුව වෙලා තියෙන කවුද? හොරාසා හොරාට දඬුවම් දෙන්න. දූෂිතය සහ දූෂිතයට එරෙහි වෙන්න. මේ රට අපරාධකාරය සහ අපරාධ වලට එරෙහි වෙන්න. ඒ නිසා මේගොල්ලෝ කෑ ගහන්න ඕන. එහෙම ලයිසන්ස් තණ්ඩියෝ. ආණ්ඩු බලය අරගෙන ලයිසන්ස් තණ්ඩියෝ. ගරුණ්‍ය ඔච්ච කතා නැගිටින ප්‍රජාවිතිය මොට? මගේ ප්‍රජාවිතිය අනේ කොතන ගහගන්න කියන ගෝඨාභයගේ දිසානායක මහතා 1968 නොවැම්බර් මාස 24 වෙනිදා උපත ලබන්නේ මාතලේ දේවහුව ග්‍රාමයේදී. ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවලට දාවයි. දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තමුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වනවා. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වන මෙම සිසුවා උසස් පෙළ හැදෑරීම සඳහා ඇතුළත් වන්නේ තමුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටයි. එහිදී විද්‍යා ගණිතාංශයෙන් උසස් පෙළ සමත් වන ඔහු කැලිනිය විශ්වවිද්‍යාලයට තේරීපත් වන්නේ 1992දී. හැබැයි මෙහෙමයි අරවින්ද අයියා පේරාදෙනියේ තමයි තේරිලා හිටියා. එහෙ යන්න නැතුව කැලණියට හදාගෙන ආවේ. පේරාදෙනිය ගියා නම් අද වෙදි ජීවතුන් අතර නැහැ. ඔබේ හදාහනේ රාජයෝගෙම තියෙනවද? ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඒකා ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු වූයේ වසර 24කට පසුව. පක්ෂයේ නායක තනතුර අනුර කුමාර දිසානායක සහෝදරයා සුසුයයි තරණ මාධ්‍යම කම්පියුටර් මේ රට අපි වෙනස් කරමු. එවෙනින් සිළු දිනට ජනතා විමුක්ති පෙරමුණට ඒක රාජ වෙන්නේ කියලා පිල්ලා සිටිනවා. බදු දුන්නේ රජයේ ගරු කතානම රාජ්‍ය තක්සේරුව ලක්ෂ 17යි මෝදර දීවරවරය. මෝදර දීවරවරය බදු දුන්නේ. මෝදර දීවරවරය බදු දුන්නේ 1,25,000කට. මාස 300කට පරීක්ෂණ තිබුණා අල්ලස් කොමිසමේ. දෙපාරක් ගියා අල්ලස් කොමිසමට. ජනාධිපති මුණ ගැහිලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මාරු කරුවා. මෙයාට නඩුව දායි කියලා. පට්ට හොරා. දැන් එන අපිට කතා කරන්න. පට්ට හොරා. අපිට කියන්න පට්ට හොරා. හැමදාමත් කියනවා වගේ මහා දෙවන්ත ණය උගුලක අපේ රට හිර කරා. කල්පනා කරලා බලන්න. රටේ භාණ්ඩාගාරයේ වෙත වසරකට ලැබෙන ධනය එම වසරේ ණය පොලි වාරිකය ගෙවා ගන්න බැරි නම් මේ පාලකයෝ මොකද්ද මේ රට කරේ? මෙවර ජනාධිපතිවරණයේ 3 වන ස්ථානයේ දිනාගත් අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 4,18,553ක් ලබාගත් අතර එය ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් 3.16%ක්. පාස්පෝර්ට් වෙච්ච දේශපාලන පක්ෂ ඔය 3.3ක් ගත්ත දේශපාලන පක්ෂ පොඩි මෝඩ චූන් එකක් ගන්නවා නම් ඒ චූන් එක ගත්තා අපි අනුර කුමාරට පොල් කොම්බ 6ක් තිබ්බා ගියතරේ මේ දරේ අනුර කුමාරට තියෙන පොල් කොම්බ 3යි. ලබන දරේ පොල් කොම්බ 3ක් නැහැ. 3.1 පසුගිය ජනාධිපතිතුමා ඡන්ද හම්බුනේ 3.1 මං ගැනලා කියන්නම් ඊළඟ සැරේ අඩු වෙනවා. හිතෙන්නේ නැද්ද තරුණ ජීවිතේ හොඳම කාලය කැප කරේ Tamanට පෞද්ගලිකව දෙයක් නොලැබෙන දෙයකට. යාළුවෝ කතා කළේ මචං මිනිස්සුන්ට ඕන නැත්නම් බලලත් ඕනේ නැහැ. බලක් පෞද්ගලික ජීවිතය ගත කරන්න උත්සාහ කරපන්. රෝහණ විජේවීර සහෝදරයා මරණයෙන් නැගිටලා කවදා හරි දවසක අහයිද අනුර ඔබ මොකද්ද මේ පක්ෂයට කළේ කියලා? නකරු කතා නැති ඉස්සරහත් ආණ්ඩුව පිටිපස්සෙත් ආණ්ඩුව. මම ඒක නොදැන නැගිට්ටා නෙවෙයි. ඉස්සරහත් ආණ්ඩුව පස්සෙත් ආණ්ඩුව.
ඉස්සරහා තාණ්ඩුව පස්සේ තාණ්ඩුව දෙක දැනගෙන තමයි නැගිටින්නේ. ආමුට කොනිටනකොට සුරතලන්ට රිදෙන හොඳටම. හරි. මේ මරු වියත්මක. මේ වියත්මක. ගරු කතානායකතුමනි මේ වියත්මක. නිදල්ලේ ලාභයට අපේ ජීවිත ගන්න දෙන්නේ නැහැ. අපි ගරු කතානායකතුමනි ලාභයට අපේ ජීවිත ගොදුරු කරන්නේ නැහැ මතක තබා ගන්න. මේගොල්ලෝ කවුද කියලා අපි දන්නවා. මේ රටේ අපරාධ වලට අහුල්ුණු. මේ රටේ මහජනතාවට හොරාට අපි විවරෙන් කෑ ගන්නවා. මම මෙහෙම කතා කරන මට විවරෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ? මේ පාර්ලිමේන්තුවේ කරු කතානායකතුමනි මම කතා කරන මේ විදිහට නැගිටලා විවරෙන් කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ? මේ අභිමුව වෙලා තියෙන කවුද? හොරාසා හොරාට දඬුවම් දෙන්න. දූෂිතය සහ දූෂිතයට එරෙහි වෙන්න. මේ රටේ අපරාධකාරය සහ අපරාධ වලට එරෙහි වෙන්න. ඒ නිසා මේගොල්ලෝ කෑ ගහන්න ඕන. අහලා තියෙන හැම ෆයිල් එකක් මරණ විතරක් නෙවෙයි. මට දවසක් ඔබ කිව්වා මං අරන් එන්න මගේ කැබ් එකේ පිටිපස්ස පුරවලා මට අරන් එන්න පුළුවන් ෆයිල්. සතියක් ඇතුළත ප්‍රධානයි. දැන් අමාත්‍යවරු සහ මේ ෆැමිලි එකේ ෆයිල් එකෙන් කරව කරන්නේ. එදාට මම ෆයිල් එක තියන්නේ අත්පිටින් වල මට ෆයිල් එකක් ඇදලා දෙන්න ඕන එකක් මම කියන හිතේ. රට වනසපු හොරු වලල්ල තොග පිටින් හෙළිදරව්ව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී ගෙවුණු දශකයේ මෙරට තුළ සිදු වූයේ පැවසෙන දූෂණ සහ වංචා රසකඩ සම්බන්ධ චෝදනාවල යෙටගුණු 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසිද්ධ කරනවා. මේක තියෙනවා අපි තෝරාගත්ත විදිහට උඩම තියෙන ටිකක් ලොකු වගේ. කවුද ඉස්සලම වාසනාවන්ත? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ Facebook ජනාධිපති. ජාතික ජනබලවේගය කියන්නේ මේ සෙනග පෙන්නලා කරන නාට්‍යයක් විතරනේ. ලක්ෂ 50 පන්නන්න 110කින් වැඩි කරා. එහෙම දේශපාලන ඉතිහාසය ගත්ත කෙනෙකුත් නැහැ. අනුර කුමාර දිසානායකට කවදාව ජනාධිපති වෙන්න බෑ කියන්නේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක. ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 4 ඉඳලා තව 66 ලක්ෂයක් ඔය කන්නද නේද? ජනතා විමුක්ති පෙරමුණ. කවුද මෙයාලා? අද අලුත්ම සමීක්ෂණ වලට අනුව අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් තියෙන ජාතික ජනබලවේගයට මෙරටේ බහුතරය ගන්න බෑ කියලා දැන් ජනතා විමුක්ති පෙරමුණ ගෝල් ෆේස් පුරවලා ගත්තේ 3%යි නම් ඔය පුංචි හට් පුරවලා ඒක වැඩි වෙලා කියලා කියන්නේ කොහොමද කෙනෙක් ගැන මුළු පොහොට්ටුවම දුන්නත් අනුර කුමාරට මේ මතුවන්නේ ජයග්‍රහණය කරන්න බෑ. අනුර දිසානායක දිවන්නේ නෑ මම ප්‍රාර්ථනා කරන්නේ. මේක ඉවාරු ගන්න පුළුවන් සර්මකයි පටේ ගාගෙන ලපේ තියාගෙන ඩෙනිමයි ටී-ෂර්ට් එක දාගෙන ඇවිල්ලා වීරයෙක් වගේ කතා කරන්න පුළුවන්. ඔබ කියනවා එක්කෝ අපි 10%ට අඩුයි එක්කෝ අපි 50%ට වැඩි කියලා. දැන් කොතනද ඉන්නේ? 50%ට වැඩි. ඔබ පුදුම විශ්වාසයකින් ඉන්නේ. වැඩිම ආකර්ෂණය තරුණ ප්‍රජාවගේ ලබාගෙන තියෙන ජනතාවගේ. ඒක සම්පූර්ණයි. Anura Kumara Dissanayake, perceived by analysts as the island nation's most popular politician at the moment. Anura Kumara, perceived by experts as the island nation's most popular politician at the moment. අනුරට ගිල්ලවන්න හරි අමාරුයි. ජනාධිපතිවරු හදන්න පුළුවන් ජනාධිපති පියෙකුට දාව විතරම. එක්කයි හිටපු ජනාධිපතිවරගේ පුතෙක්. තව අයෙක් හිටපු ජනාධිපතිවරයෙක්ගේ බෑන කෙනෙක්. තවත් අයෙක් හිටපු ජනාධිපතිවරගේ පුතේ. මම මේ තවුත් ඒකම ගමි. බලය ලැබුණොත් රට හදනවා. අනිවාර්යයෙන්. දිනනම නම් දිනන්න ඕන ලොවෙත් නැති වෙන්න. දිනන්න ඕන දිනන එක ආයේ නිකන් ලොවෙත් නැති වෙන්න. Are you gonna win? Yes. 100% sure. Okay. එනිසා විවෘත මනසින් කල්පනා කරන අපට දෙන්න අපි මේක හදනවා. කාටද ඡන්දෙ දැම්මේ? මම පුතාට. කවුද පුතාගේ නම? අනුර කුමාර දිසානායක. අඩෝගම් අනුර නේද කියලා තියෙන්නේ. ඒ අනුව ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස නිත්‍යානුකූලව තෝරා පත් කර ගන්නා ලද බව අනුර කුමාර දිසානායක වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරේ කාර්ය හා කර්තව්‍ය ටීපී එක අනුර කුමාර ගිනුනා. අනුර කුමාර දිනුවා. මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන්නේ අනුර කුමාර දිසානායක. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති සහ සන්නද්ධ සේවා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය. රම්බණ්ඩගේ කොල්ල නේද මේ? මම ඊට කලින් කියලා තියෙනවා මාගේ නිවස ලිපිනේ බවට පත් වෙලා තිබුණේ කොළඹ දෙසට තනි සිග්නල් කණුවාස අපේ ගෙදර නල්ලච්චි තමුත් ඒක. අදුත්තු අදල්ලිය බලාගන්න ඕ අදල්ලුත් ඉරවිදාත්තා දෙන්නවා කාලා දෙන්නවා අලරුම්
මොන තනතුරේ මොන වගකීමේ කවදා ඉසුරුවා මේ රටේ මහජනට අපරාධයක් කරලා තිබෙනවා නම් වංචාවේ දූෂණයේ යෙදලා තිබෙනවා නම් සහතික වශයෙන් දඬුවම් දෙනවා. ඒකට ඕන අර්ථවත අනවර්ත නාමයක් දෙන්න. ඒක අත්තරින්නේ හොඳයි. මතක තබන්න. 28 ඉන්නේ අපි, ගෙවන්නෙත් අපි. ලියලා තියාගනින් ලොකු තැනක මැකෙන්නේ නැති විදිහට පර්මනන්ට් මාකර් එකකින් ලියලා තියාගනින්න. 2029 ජනාධිපති අනුර කුමාර නිකන් කැම්පේන් කරලා නෙමෙන්නේ මිනිස්සු තමන්ට දැනিলা. ඔව් මේ මිනිස්සු අපිට වැඩක් කරා රටට වැඩක් කරා ඒ නිසා අනිවාර්යයෙන්ම නැවතත් පත් කළ යුතුයි කියලා කියන්නේ මිනිසුන්ට බොරු වදන් කියවිලා ඉල්ලන්න අවශ්‍යතාවයක් වෙන්නේ ඉලුක් මලුත් බැලවෙන සැර ඉඩෝරෙට බිම්මල් හිනහෙනවා සිල්පර කොටන්නයට ගිනිමත් දහනේ බැස්සම ලල්ලංචියට දූවිලි සුවඳ මල් පිපෙනවා රටාවට අතවනුවත් එදා රජරට රජිනියට හිනහුණු බව දනිමි සාක්කු කමිසේට ගිලිහුණු සුසුම් ඇති තව අහුලාගන්ට කොළඹ දෙසට තනි සිග්නල් කඳුව යට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබතුමන්ටයි ගෞරවනීය ආරාධනාව. ප්‍රමුඛයකම ආසන්නයේ උඩා ගම්මානයක පාසල් අවදියේ මේ දේශපාලනයට අවතීර්ණ වුණා. දැන් 30 වසරකට අධික කාලයක් මේ දේශපාලන අපි නිරත වෙමින් සිටින. ජයග්‍රහණයන්, පසුබෑම්, පරාජයන්, අභියෝගයන් මේ සියල්ලට මුහුණ දෙමින් මේ රටටත් මේ රටේ ජනතාවටත් අධිෂ්ඨානශීලී අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අප දේශපාලනයේ නිරත වෙමින් සිටින. මේ රටේ පොදු මහජනයාටත් මා සහතික කොට ප්‍රකාශ කරනවා ඔබ මා කෙරෙහි තිබෙන විශ්වාසය, ඔබ මා කෙරෙහි තිබෙන බැඳීම අපබල් රොණකින්වත් හානියට බඳුන් වෙන්න ඉඩ නොදෙන බව සහතික කරනවා ඔබ ඉදිරියේ.